ඔබ අහලා තියෙනව නේද? කාශ්‍යප මහරහතන් වහන්සේ ගැන. කාශ්‍යප මහරහතන් වහන්සේ ඔබට මතක නම් උන්වහන්සේගේ ජීවිතෙන් වැඩි කාලයක් ගත කළේ ආරණ්‍යයේ. උන්වහන්සේ ගමට ආවේ නැහැ. උන්වහන්සේ ගමට වැඩි නැති හේතුවක් තියෙනවා. කාශ්‍යප මහරහතන් වහන්සේ රූපයෙන් බුදුහාමුදුරන්ටම සමානයි. උන්වහන්සේ බුදුහාමුදුරන්ට සමාන නිසා සමහර උපාසක උපාසිකාවන්ට උන්වහන්සේලා දෙනම පැටලෙනවා. සවැත් නුවර හිටිය එක්තරා ස්ත්‍රියක්, වයසක ස්ත්‍රියක්. කාශ්‍යප මහරහතන් වහන්සේට පුදුම ආදරයක් තියෙනවා. දරුවෙකුට වගේ උන්වහන්සේට සලකන. දවසක් බුදුහාමුදුරුව පිණිසුඟා වඩනවා පාරේ. බුදුහාමුදුරුව පිණිසුඟා වඩිද්දී මේ කාන්තාව තියාගෙන ඉන්නවා කැවුමක්. උන්වහන්සේට පූජා කරන්න. කාටද මේ පූජා කරන්නේ? බුදුහාමුදුරන්ට නෙමෙයි. කාශ්‍යප මහරහතන් වහන්සේ උදෙසා තමයි තියාගෙන ඉන්නේ ගෙදර තිබිච්ච එකම කැවුම. ඒ හරිම සද්ධාවෙන් හරිම ආදරෙන් මේක තියාගෙන ඉන්නවා. මේ ස්ත්‍රියව දකින්න උන්වහන්සේ වඩිනවා පාරේ. හැබැයි මේ වඩින්නේ කාශ්‍යප මහරහතන් වහන්සේ නෙමෙයි බුදුහාමුදුරුව. බුදුහාමුදුරුව වඩිනකොට බොහෝම ආදරෙන් සද්ධාවෙන් ගිහිල්ලා අර කැවුම පූජා කරනවා. පූජා කළා බුදුහාමුදුරුව වඩිනවා ඉදිරියට. ටික වෙලාවකට පස්සේ කාශ්‍යප මහරහතන් වහන්සේත් වඩිනවා දැන් පාරේ. උන්වහන්සේ වඩනකොට මේ කාන්තාව හොඳට බැලුවා මේ කවුද මේ කියලා. බලනකොට දැනගත්ත මේ තමයි කාශ්‍යප මහරහතන් වහන්සේ. අයියෝ මම මේ වෙන මහණෙකුටනේ මේක දීලා තියෙන්නේ ඉස්සෙල්ලා කියලා මොකද කළේ? එලෝගෙන ගියා පස්සෙන්. එලෝගෙන ගිහිල්ලා කිව්වා මට අර මගේ කැවුම දෙන්න කියලා. බලන්න පින්වතුනි, ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ ඉරිදියෙන් බැලුවා මේ ලෝකේ කිසිම කෙනෙක් නොදුන් තරම් දන් දුන්න මට මේ දාණය අහිමි වෙන්නේ ඇයි කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ දිවසට පෙවුනා. හැම කෙනාටම මොනවා හරි දන් දීලා තියෙනවා. මේ ස්ත්‍රියවට සසරේ මුරුල්ලෙම කිසිම දෙයක් දන් දීලා නැහැ. ඒ කියන්නේ මේ ස්ත්‍රියවගෙන් දානයක් ලැබීමට සුදුසු නැහැ. හේතු නැහැ. උන්වහන්සේ අදිෂ්ඨානයක් කළා අනිකුත් ආහාර නොපෙනේවා, අර කැවුම විතරක් පෙනේවා කියලා. මොකද අනික් ආහාරයක් ගත්තා නම් ඒ ස්ත්‍රියව ඒකාන්තයෙන්ම අපාය යනවා. මොකද බුදුන්ට පූජා කරපු ආහාරයක් ගත්ත නිසා. ඒක නිසා උන්වහන්සේ බලන්න තථාගතයන් වහන්සේලා මොන තරම් ශ්‍රේෂ්ඨද කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ එහෙම දෙයක් කළේ නැත්තම් මොකද වෙන්නේ? අර ස්ත්‍රියවර කැවුම ගනිද්දී ඒකත් එක්ක තැවරිලා මොන හරි ආවන. තථාගතයන් වහන්සේගේ දාණය හොරකම් කළා හෝ බලෙන් ගත්තා හෝ කියන පාප කර්මයට අහු වෙලා අවීචි මහ නරකාදී දුක් විඳිනවන කාන්තාවට. නමුත් මේක හේතු නැහැනේ උන්වහන්සේට මේ දාණය ගන්න. ඒක නිසා උන්වහන්සේ අනිත් ආහාර නොපෙනේවා, කැවුම විතරක් පෙනේවා කියලා අදිස්ථාන කළාම අර කාන්තාව පාත්‍රයට අත දාලා අර කැවුම ගත්තා. අරන් ගිහිල්ලා කාශ්‍යප මහ රහතන් වහන්සේට පූජා කළා. බලන්න කොහොමද කියලා මේ සසරේ ඉන්න ගනුදෙනුව. අද මේ ගෙදරට අපි ආවට පස්සේ මේ ගෙදර උදවියට අපිට කැම වේලක් දෙන්න හිතෙන්නේ ඇයි? අපි මේ සසරේ කවදා හෝ දවසක ඒ අයට එහෙම කළා තියෙන නිසා. ඒක නිසා පින්වතුනි පොඩ්ඩක්වත් අමනාප වෙන්න එපා ඔබට සලකන්නේ නැති කෙනෙක් ගැන. හැමදෙස්සම බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද්ද? අත්තානං උපමං කତ୍වා. තමන් උපමා කරගෙන බලන්න, තමන් දිහා බලන්න. අනිත් කෙනා දිහා නෙමෙයි. තමන් දිහා බලන්න. එතකොට කෙනෙක් ඉන්නවා ඒ කෙනා ඔබට සලකන්නේ නැහැ. අනාගතේ දරුවෙක් ඉන්න පුළුවන්. දරුවෝ 3 දෙනෙක් හිටියා. එක දරුවෙක් සලකනවා, අනිත් දෙන්නම පැත්තවත් බලන්නේ නැහැ. අද ඔබ ඒ තත්ත්වයටපත් වෙලාද දන්නේ නැහැ. ඔබත් එක්ක තව සහෝදරයෝ දෙන්නෙක් හිටියා. ඔබ බලන්නෙත් නැහැ, තව කෙනෙක් බලන්නෙත් නැහැ. එකම කෙනෙක් විතරයි අම්මා ගැන බලන්නේ. එහෙම නැත්නම් අනිත් කවුරුත් බලන්නේ නැහැ. ඔබ විතරයි අම්මා ගැන බලන්නේ. ගනුදෙනුවක් පියවනවා. අන්න ඒකයි පින්වතුනි, මේ ධර්මය හරියට ඔබ අවබෝධ කරගත්තා නම් මෙතනින් එහාට ඔබ කිසිම ගනුදෙනුවක් අරගෙන යන්නේ නැහැ.